Hello boys and girls, welcome back. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද සාර්ථකව AI සිංහලෙන් කතා කරන වීඩියෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි ඉස්සල්ලාම බලමු කොහොමද මේක හදාගන්න prompt එක ලියාගන්නේ කියලා. ඉතින් prompt එක කියන්නේ මොකද්ද? prompt එක කියන්නේ අපේ වීඩියෝ එකේ මූලික වෙන්න ඕනේ දේවල් ටික ලියලා දෙන එකක්. අපිට තනියම prompt එක ලියන්න ගියොත් 60%කටත් එළිය යනවා. ඒ නිසා අපි අපේ මූලික සිද්ධාන්තය තියෙන්නේ. අන්න ඒ මූලික සිද්ධාන්තය වීඩියෝ එකෙන් ලියලා අපිට සිංහල කතා කරන්න පුළුවන් AI එකක් ඉන්නවනේ. Gemini AI එක. ඒකෙන් අපි අපේ සම්පූර්ණ prompt එක ඉල්ලගමු. ඉතින් මම ඉස්සෙල්ලාම හෙළකුරකට යනවා. ගිහිල්ලා අපි සිංහලෙන් ටයිප් කරමුද. අපි මම ලියනවා ඉස්සෙල්ලාම සිංහල ගණන් ගන්න බා අකුරු මම දන්නා සිංහල විතර. සිංහල අවුරුදු 20ක විතර කොල්ලෙක් කියනවා අපි මෙතන අර කියද්දි දාන අන්න ඒක දාලා කියනවා. ඉතින් මේක තමයි මගේ සරල සිද්ධාන්ත වීඩියෝ එකේ. අපි මේක කොපි ටෙක්ස්ට් දීලා අපි දෙමු මෙහෙම කියලා. මේක අපි මෙහෙම ලියන්න ඕනේ දැන්. මට AI වීඩියෝ එකක් හදන්න AI VO3 එකට හරියන වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් ලියලා දෙන්න. දෙබස් ටික විතරක් සිංහලෙන් තියන්න. අන්න එහා අපි ලියලා අපි මේක සෙන්ඩ් කරමු. එතකොට Gemini උත්තරේ දෙනවා. ඒක අපි ඉල්ලන්න ඕනේ ටේබල් එකක් විදිහට. ඒක වග්ගුවකින් දෙන්න කියලා ඉල්ලුවාම එයා වගුවකින් දෙනවා. මේ දෙන්නේ. අපි ඒ වගුව කොපි කරගන්න ඕනේ. කොපි කරලා අපි මේ ෆ්ලෝ එකට ගිහිල්ලා new project දෙනවා. ඉතින් ෆ්ලෝ එක කියන්නේ මොකද්ද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ෆ්ලෝ එක කියන්නේ Google ආයතනය විසින් AI නිපදවන්න දුන්න එකක්. අපි දැන් අපේ Gemini එකෙන් කොපි කරගත්ත ටේබල් එක තියෙන්නේ. අන්න ඒ ටේබල් එක මෙතන paste කරනවා. paste කරලා මෙන්න මේකේ අනිවාර්යයෙන්ම අපි මෙතන වීඩියෝ තෝරන්න ඕනේ. වීඩියෝ තෝරලා මෙතන අපි හදන්නේ ෂෝට් එකක් නම් තමයි මේ 9ට 16 අනුපාතයක හදන්නේ. නැත්නම් අපි හදන්න ඕනේ 16ට 9 අනුපාතයක. ඉතින් අපි දාන්නේ VO3.1 fast. එච්චරයි. ඊට පස්සේ මේක send දෙනවා. එතකොට Gemini මෙන්න මේ විදිහට 100ට කිය හදනවා. අපි ටයිම් ලැප්ස් එක නම් ගණන් ගන්න එපා. ටයිම් ලැප්ස් එක මම එඩිට් කරන්න දන්නේ නැහැ. ඒ නිසා අපි චුට්ටක් ඉවසමු. ඉතින් මේක ලෝඩ් වෙනකම් මම ඔයාලට කියලා දෙන්නම් AI වීඩියෝ එකක් තියෙන වාසි ටික ගැන. ඉතින් AI වීඩියෝ එකක් කියන්නේ අපිට කිසිම කැමරාවක් ඕන වෙන්නේ නැහැ. අපිට චුට්ටක් දැනුම තිබ්බනම් විතරයි ඇති. ඉතින් AI වීඩියෝ එකේදී කැමරාකරණය කියන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් AI වීඩියෝ එකක අපිට හිතන්නකෝ 3D ඒ කියන්නේ normal object එකක් තියෙනවා. ඒ object එක අපිට ඕනේ විවිධ කෝණ වලින් රෙකෝඩ් කරගන්න. අපිට ඒක AI වලින් හදන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න බලන්න මම මේ කිය ඉද්දි මේ වීඩියෝ එක හැදුනා. අපි දැන් ඒක බලමු. අපිට ඒක මේ වීඩියෝ එක බලලා subscribe කරන්න අමතක කරන්න එහෙම එපා.
ඉතින් අපි ආයෙත් මුල්ට ගිහිල්ලා බලමු මේ මේ වීඩියෝ එක බලලා subscribe කරන්න අමතක කරන්න එහෙම එපා. මේ වීඩියෝ එක බලලා subscribe කරන්න අමතක කරන්න එහෙම එපා. අන්න දැක්කද? මේක අපිට මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන බටන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි දෙනවා මෙතන ඔරිජිනල් සයිස් දෙනවා. හරි ඒක අපි ඩවුන්ලෝඩ් වෙන ගමන් හරි ඩවුන්ලෝඩ් වුණා. අපි දැන් ඒක අපේ ඩෙස්ක්ටොප් එකෙන්ම බලමු. තියෙන විදිහ. මේ වීඩියෝ එක බලලා subscribe කරන්න අමතක කරන්න එහෙම එපා. දැක්කනේ guys. හරිම සරල විදිහට අපිට පුළුවන් වුණා AI වීඩියෝ එකක් හදන්න. ඉතින් ඔයත් මේ වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා subscribe එහෙම කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් bye bye.